ක්‍රෂ් එකක් ඉන්නව නේද? එයාවම කසාද බඳින්න හම්බුනොත්. මේ පොත අසීමාන්තික ආදරය කරලා පරාද වෙච්ච ගෑනු ළමයෙකුගේ කතාවක්. එතකොට දැන් අසීමාන්තික ආදරය කරලා පරාද වුණාට පස්සේ ඒ ආදරේ වෛරයකට හැරුණොත් ඇත්තටම මේ කතාව ටිකක් වෙනස් කතාවක්. සාමාන්‍යයෙන් මම කියවලා තියෙන පොත්වල ගෑනු ළමයි හරිම අහිංසකයි, මලක් වගේ, ගැහුවත් බැන්නත් නිකන් ඔහේ ඉන්නා වගේ එකක් තියෙනවානේ. හැබැයි මේ පොතේ ඉන්න කියාර කියන චරිතය නම් ඇත්තටම හරිම දරුණු චරිතයක් බවට පත් වෙනවා. එයා ආදරෙන් පරාද වුණාට පස්සේ. ඉතින් මොනම වේවිද කියලා බලන්න නම් අනිවාර්යයෙන්ම පොත් කියවන්නම වෙනවා. ආදරය කරලා පරාද වෙච්ච කෙනෙක්ට ආයෙ ආදරය කරනවා කියන එක ලේසි වෙන්නේ නැහැ. හැබැයි ආදරය ආයසරයක් ඇති වුණොත් ඒක අසීමාන්තික ආදරයක් වෙනවා. මට මේ පොත කියවලා ඉවරනට පස්සේ හිතුණු දෙයක් තමයි සමහර මිනිස්සු අනිවාර්යයෙන්ම යාළගේ ජීවිතේ පාඩමක් ඉගෙන ගන්න ඕනි කියලා. වැරදි කරලා තියෙනවා නම්. ඉතින් ඔය ඩාර්ක් රොමෑන්ස් වයිබ් එකේ පොත් වලට කැමති කෙනෙක් නම් මේ පොත කොහොමදවත් මිස් කරගන්න එපා.